2025 A level වලට අදාළව කට් ඔෆ් මාක් මේ වෙනකොට රිලීස් කරලා තිනවා. අපි බලමු කොහොමද ඔයාගේ කට් ඔෆ් මාක් එකට අදාළව ආ කෝස් එකකට සිලෙක්ට් වෙලාද එහෙම නැත්නම් සිලෙක්ට් වෙලා නැද්ද කියන එක බලා ගන්න කියන එක. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp channel එකත් Telegram channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වෙනකොට University wise වෙනම හදලා තියෙන WhatsApp group වලට join වෙන්න. එතකොට ඔයාට යාළුවන්ගේ හැම update එකක්ම දැනගන්න පුළුවන් description එකෙත්. ඒ වගේම පළවෙනි comment section එකේ පළවෙනි comment එකෙන් ඒ links ටික add කරලා තිනවා. අපි යමු වීඩියෝ එකට. 2025 A level වලට අදාළව cut off mark මේ වෙනකොට release කරලා තිනවා. ඔයාලා සමහරුන්ට මේ වෙනකොට SMS එකක් ඇවිල්ලා ඇති. ඔයා selected ද එහෙම නැත්නම් not selected ද එහෙම නැත්නම් ඔයාගේ result එක pending ද තියෙන්නේ කියන එක. ඒ වගේම ඔයාට මේ විදිහට SMS එකක් ආවේ නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට Google එකට ගිහිල්ලා UGC selection course එහෙම නැත්නම් UGC course selection කියලා search කරත් ඔයාට මේ විදිහට website එකේ link එක බලා ගන්න පුළුවන්. link එක මම description එකෙත් comment section එකෙත් උඩින්ම ඔයාලට add කරලා තිනවා. ඒ link එකෙන් යන්න. ඒකෙදි ඔයාට මෙන්න මේ විදිහේ site එකක් එවි. මේ site එකේ ඔයාගේ index number එක insert කරන්න. ඊට පස්සේ search කරන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ result එක. එහෙම නැත්නම් ඔයා select කරලා තියෙන course එක. ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන් ඒ සමහර විට ඔයා select වෙලා තියෙන course එක මේ විදිහට. එහෙම නැත්නම් සමහර විට ඔයාට not selected කියලා එන්න පුළුවන්. එතකොට ඔයා course එකකට select වෙලා නැහැ. ඒ වගේම ඔයාට මේ විදිහට pending එහෙම නැත්නම් please call the UGC කියලා આવොත් ඒකෙදි ඔයා කලබල වෙන්න ඕනේ නැහැ. ඒකෙදි ඔයා මේ වෙනකොට course එකකට select වෙලා තින්නේ. ඒ කියන්නේ ඔයා course එකකට select වෙලා නැත්තේ නෑ. හැබැයි මොකක් හරි වැරද්දක් හින්දා එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයාට common test එක ලකුණු 30ට වඩා අඩු නම් ඒ වගේ හේතුවක් හින්දා තමයි ඔයාට මේ විදිහට please call the UGC කියලා එන්නේ. එතකොට ඔයා numbers වලට course call කරාම ඔයා select වෙලා තියෙන course එක මොකක්ද කියලා එයාලා දැනුවත් කරනවා. ඒ වගේම ඔයාට මෙන්න මේ විදිහේ message එකක් පෙන්නුවොත් ඒ කියන්නේ ඔයාගේ application එක තවදුරටත් consider කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේක සලකා බලන්නේ නැහැ කියලා මේ විදිහට පෙන්නුවොත් ඒකෙදි ඔයාට මොකක් හරි SMS එකකින් හරි letter එකකින් හරි මොකක් හරි සම්පූර්ණ කරන්න කියලා ඔයාට ඒක මගේ හැරිලා හරි එහෙම නැත්නම් ඔයා document එක post කරලා නැතුව හරි ඒකෙදි ඔයාට letter එකක් එවුවත් ඒකටත් reply එකක් දැක්ුවේ නැත්නම් එයාලා එතනින් එහාට ඒක සලකලා බලලා නැහැ කියන එක තමයි මේ විදිහට පෙන්වන්නේ. එතකොට යුනිවර්සිටි එක සිලෙක්ට් වෙලා තිනවා ඔයා මේ වෙනකොට දන්නවා සිලෙක්ට් වෙලා තියෙන යුනිවර්සිටි එක. ඒකට අදාළව ඔයාට පුළුවන් කැමති නම් WhatsApp group එක description එකේ තියෙන join වෙන්න. ඒ වගේම not selected නම් ඔයා මේ වෙනකොට course එකකට select වෙලා නැහැ. ඒ කියන්නේ ඉස්සරහදී select වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔයාට තියෙන option කීපයක්. ඒ කියන්නේ තවත් ඔයාව ඇතුළත් කරගන්න විදි කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් ස්පෙෂල් ඉන්ටේක් එකක දාලා තියෙනම් ඔයාට ඒකෙදි ඇතුළත් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම ඔයා බෝට් රවුන්ඩ් වලින් ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාට අපීල් රවුන්ඩ් එකකින් ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් හින්දා ඔයා මේකෙදි බලාපොරොත්තු නැති කරගන්න ඕනේ not selected කෙනෙක් නම්. ඒකෙදි කරන්න මොකද කියන එක වෙනම ඔයාලට වීඩියෝ එකක් මම දානවා. ඒ වගේම ඔයාලට මෙතනදී please call the UGC කියලා තියෙනවා. ඔයාගේ මොකක් හරි ගැටලුවක් හින්දා තමයි මේ විදියට ඔයාට පෙන්වන්න නැත්තේ course එක. හැබැයි මේ කියන්නේ ඔයා course එකකට select වෙලා නැහැ කියන එක නෙමෙයි. ඔයා මේ වෙනකොට course එකකට select වෙලා තිනවා. ඒකෙදි ඔයාට මොකක් හරි ගැටලුවක් හින්දා ඔයාට UGC එකට call කරන්න කියලා කියනවා. ඒකෙදි සමහර විට ඔයාගේ common test එකේ වගේ marks අඩු නම් එහෙම නැත්නම් document වල මොන හරි පොඩි ප්‍රශ්නයක් තියෙනම් ඒක තමයි මෙහෙම කියන්නේ. එතකොට ඔයා මේ numbers වලින් එකකට call එකක් දුන්නම ඔයාගේ SMS එකේ එහෙම නැත්නම් මේකෙදි පෙන්නන මේ numbers වලින් එකකට call එකක් දුන්නම ඔයාට ඒ ගැටලුව निराකරණය කරලා පස්සේ course එක මොකක්ද කියන එක දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාව මේ විදිහට consider කරන්නේ නැහැ කියලා තිබ්බොත් ඔයාට මොකක් හරි documents වගේක් නැතුව හරි එහෙම නැත්නම් මොකක් හරි වැරද්දක් නිවැරදි කරන්න හරි ඒක දැනුම් දීලත් ඔයා එක reply එකක් කරේ නැත්නම් තමයි ඔයාට මේ විදිහේ result එකක් පෙන්වන්නේ. ඒක හින්දා ඔයා එහෙම තිබ්බත් ඔයාට call එකක් දීලා ඕන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. මේ විදිහට තමයි cut off mark වලින් ඔයාලට result බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේදී හොඳට මතක තියාගන්න ඕන දේ ඔයාට මේ වෙලාවේ not selected තිබ්බත් course එකක් select වෙලා ආවත් මේ course එක එහෙම නැත්නම් not selected කියන එක තා මාස 6ක් 7ක් යනකොට වෙන course එකකට course දෙක තුනකට උඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් not selected කෙනෙක් ඇතුළට එන්න පුළුවන් chance එක වැඩි. ඒකට හේතුව හැම අවුරුද්දෙම 45000ක් විතර universities වලට ගත්තත් අන්තිම වෙනකොට 60000ක් විතර ඇතුළට ඇවිල්ලා vacancy filling round වලින් එහෙම නැත්නම් appeal දාලා ඒකට හේතුව තමයි ගොඩක් පිරිසක් මේකේ vacancy ඇති වෙලා උඩට එනවා. ඒක හින්දා not selected කෙනෙක් නම් එහෙම නැත්නම් අකමැති course එකකට select වෙච්ච කෙනෙක් නම් ඔයා මේකෙදි බලාපොරොත්තු අත්හැර ගන්න ඕනේ නැහැ. ඔයා මතක ඇතුව කරන්න ඕන ඔයා select වෙච්ච course එකත් ඔයාගේ
ඉසෙට් වැලියු එකත් එක්ක එහෙම නැත්නම් not selected නම් ඔයාගේ ඉසෙට් වැලියු එකත් එක්ක comment section එකේ comment එකක් දාගෙන යන්න. ඔයාගේ stream එක ඉසෙට් වැලියු එක selected ද not selected ද කියන එකත් district එකක් දාගෙන යන්න. එතකොට ඒකේ idea එකක් අනිත් අයටත් ගන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව ඔයා select වෙච්ච course එකට අදාළ WhatsApp group එකට join වෙන්න. එතකොට අපි හැම update එකක්ම ඒවයි share කරනවා. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. මෙතනින් එහාට ඔයා university registry වීම දක්වා එහෙම නැත්නම් ඔයා not selected කෙනෙක් නම් ඔයා කරන්න ඕන දේවල් හැම දෙයක්ම අපි වෙන වෙනම ඔයාලට videos දානවා. මතක ඇතුව WhatsApp channel එක subscribe කරගන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි අලුත් video එකදී හම්බෙමු. Thank you.